හරිද? එහෙනම් මේක තමයි අපිට ගන්න වෙන්නේ මෙතන. මුරදා දන්නේ නැහැ. නන්දේ තමයි එකතු වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොම අප නන්දේ කියන්න බෑ. තොබන් දේ කියන්න බෑ. කා උන්දේ කියන්න බෑ. හරි? එහෙනම් අපිට ගන්න වෙලා තියෙන දෙක. චූසෝරල් මුරනන්දේ. ලිපිනය දන්නේ නැහැ. ඔතොකේ හේයෝ කොහොම කරනවද? දන්නේ නැත්නම් අපි කාගෙන් හරි අහන්න ඕනේ. හරි. එහෙනම් මේක තමයි උත්තරේ ගන්න තියෙන්නේ. හරි? මුරදා කියන වචනේ තමයි එකතු වෙන්නේ නන්දේ කියන එක. ඒකට එකතු වෙන්න පුළුවන්. හරි. තේරුණාද ඒක? මේ ව්‍යාකරණයේ අදහස මොකක්ද? නන්දේ කියන එකේ අදහස මොකක්ද? නිසා කියන්න පුළුවන්. ඒ වගේම නමුත් කියන්න පුළුවන් සමහරලා. සමහරලා ක්‍රියාවකට නාම විශේෂණයකට ප්‍රමුඛතාවය දෙනවා. ඒ කියන්නේ පසුබිම ගැන කතා කරද්දී අපි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් තත්වය අවස්ථාව ගැන කතා කරද්දී අපි කතා කරනවා. හරි? තේරුණාද? එහෙනම් උත්තරේ දෙක. හරිනේ? පසුදුගේ හරි? හරි. අපි යන් ඊළඟට. ඊළඟේ බලමු තියෙන ඒවා අන්තා කියන එක තියෙනවා. අන්තා. මෙතෙන්ට තා දැම්මම ක්‍රියාව අන්තා. අන්තා කියන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද ක්‍රියාව කියලා. මෙතෙන්ට දා එකතු කරා මොකද්ද වෙන්නේ? අන්තා. අදහස මොකද්ද? වාඩි වෙනවා. මෙතනින් දෝ වෙනුවට දා දැම්මොත් ඔව්. සුචා හදා කියන්නේ වාහන නතර කරනවා. පියුදා කියන්නේ මෙතන දා එකතු කරොත් පියුදා සිගරට් බොනවා. චිත්තා මෙතෙන්ට දා එකතු කරොත් ඕ කියන කැල නැතුව දා එකතු කරොත් මොකද්ද? චිත්තා ෆොටෝ ගහනවා පින්තූර ගහනවා. එහෙනම් ඔන්න ඔය ක්‍රියා ටික තියෙනවා. අපි බලමු එකතු වෙලා තියෙන ව්‍යාකරණය මොකද්ද? එකතු වෙලා තියෙනවා ආ දෝ. එහෙම නැත්නම් ඕ දෝ. එහෙම නැත්නම් හේ දෝ. දේදා නැත්නම් හදා කියනවා. මේකේ අවසානයේ දේදා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් හදා තියෙන්න පුළුවන්. මේ විදිහට. හරි. බලමු ගැළපෙන ඒවා. අපි දන්නවා ආදෝ එකතු කරන්නේ මොකද්ද? ආ වලින් අවසන් වෙනව නම්. ඕදෝ එකතු කරන්නේ ආ ඕ හැර වෙනත් එකකින් අවසන් වෙනව නම්. හේදෝ එකතු කරන්නේ හදා වලින් අවසන් නම්. අපි බලමු හදා වලින් අවසන් වෙනවා. මෙතන හේදෝ නෙමෙයි තියෙන්නේ හාදෝ. මෙතන තියෙන්නේ හාදෝ. එහෙනම් මේක වැරදි. ඕදෝ කියන එකක් තියෙනවා. එහෙනම් මේක නේ සජිනල් චිකෝදෝ දෙයෝ. හරි නේද? පින්තූර ගැහුවත් කමක් නැද්ද? පින්තූර ගැහුවත් කමක් නැද්ද? එහෙනම් හරිනේ ඒක. හතර අපි බලමු මේක වැරදියි. අංජාදෝ කියන එකට එන්න ඕනේ මොකද්ද? ඕදෝ කියන එක නෙමෙයි ආදෝ. මෙතන ආ තියෙන නිසා මෙතන එන්න නම් ආදෝ කියලා. එහෙම ආවනම් හරි. ආදෝ. මෙතන පිවුදා කියන එක කොහොමද හැදෙන්නේ? පී වෝ දෝ කියලා. එහෙම හැදුන්නම් හරි. ඌ තියන්නම් ඕ එකතු වෙනවා පී වෝ දෝ. එහෙනම් උත්තරේ 4. අපි බලමු මොනවද තේරුම කියලා. ඊ මේ පුටුවේ චොම් ටිකක් අංජාදෝ දේව. අපි එහෙම තිබුණනම් වාක්‍ය නිවැරදිද? දැන් තියෙන අංජෝදෝ දේව. වාඩි වුණා කමක් නැද්ද? එහෙනම් ව්‍යාකරණේ වැරදි එතන. මෙතන තියෙනවා සාමසිල් අපේ චුචා හාඩෝ. හාඩෝ නේ මෙතෙන් එන්න ඕනේ මොකද්ද? හේදෝ. ඒ වුණා නම් හරි. එහෙනම් කාර්යාලයේ ඉදිරිපිට වාහන නතර කරාට කමක් නැද්ද කියලා අහනවා. වාහන නතර කළත් කමක් නැද්ද?
ඊළඟ දිනවා යෝගීසෝ යෝගීයසෝ මෙතන සිට මෙතනදී තම්බේ මොනවද සිගරට් බිව්වත් කමක් නැද්ද අවසාන එක දිනවා කුග්ජං ඒසෝ සිනමා ශාලාවේදී සජිනල් චිකෝදෝ දෙයෝ පින්තූර ගැහුවට කමක් නැද්ද සජිනල් ෆොටෝ පින්තූර චිකෝදෝ දෙයෝ මේ ව්‍යාකරණේ හරි කියපු ඉතින් එහෙනම් උත්තරේ 4 අපි යන් ඊළඟ එකට බලමු ඊළඟ එකේ මොනවද තියෙන්නේ කියලා. මෙතන දාදාගත්ත ව්‍යාකරණය අයින් කළා අපි. එතකොට තාත තදා මූලික ස්වරූපය මොකද්ද? තාත තදා උණුසුම් බෝඩ් එක බලන්න. ලියනවත් තාමද? මම මෙතෙන්ටම ඉවර කළා. නෑ ලියා ගන්නකෝ. Boleh ada lah. එහෙනම් මේක එකතු වුණ ව්‍යාකරණ තමයි ආදෝ ඕදෝ හේදෝ දේදා එහෙම නැත්නම් හදා කියන. කිසියම් ක්‍රියාවක් කළත් කමක් නැද්ද කියලා තමයි මෙතන ප්‍රශ්න කරන නිසා දෙන්නේ. නැත්නම් කලාට කමක් නැහැ කියන අදහස. ප්‍රශ්නයක් නෙවෙයි නම. මම මෙතන ප්‍රශ්නයක් විදිහට දෙනවා කලාට කමක් නැද්ද? කළත් කමක් නැද්ද? මේක ඉවර කරමු. යන්න එපා. හරි. බලාගන්නකො ඊළඟ එක. එහෙනම් තාත තදා මොකක්ද අදහස? උණුසුම් මන්දල් දා මොකක්ද එතකොට අදහස? හදනවා. කකප් තා මොකක්ද අදහස? ළඟයි. තුන්නන් කියන එක එමක් නිසා සංගීතය එහෙනම් මෙතන මොකද්ද තා සවන් දෙනවා රයිට් එහෙනම් තද තදා උණුසුම් මන්දල්දා හදනවා කකප්තා ළඟයි තුත්තා සවන් දෙනවා එකතු වෙලා තියෙන ව්‍යාකරණ මොනවද එකතු වෙලා තියෙන ව්‍යාකරණ මොනවද නන් නන් එකතු වෙලා තියෙනවා නන් ඒ වගේම උන් කියන එක තියෙනවා ඒකේ අනිත් ශැල් නෑනේ එහෙනම් මේකේ අනිත් ශැල් එන්න ඕන මෙයා මේ දෙක එන්න බෑ එකට මේ දෙක නන් උන් ඒ දෙක එකට එන්න බෑයි ඒක නාම පද වලට එකතු කරනවා හඳුන්වනවා දෙක එහෙනම් මෙන්න මේ ව්‍යාකරණ දෙක එකතු වෙලා තියෙන්නේ මොකද්ද බලමු මේක එකතු වුණොත් නන් කියන එක ක්‍රියාවකට එකතු වුණොත් ඒ ක්‍රියාවේ වර්තමාන කාලය දක්වනවා ඒ වගේම මේක නාම පදයක් විදිහට විස්තර වෙනවා නන් කියන එක ක්‍රියාවකට එකතු කරනවා උන් එහෙම නැත්නම් නියන් කියන එක නාම විශේෂණයකට එකතු කරලා වර්තමාන කාලය දක්වනවා ඒ වගේම මොකද්ද ඒක නාම පදයක් විදිහට විස්තර වෙනවා හරි අපි බලමු ඔන්න ඒ දත්ත ටිකත් එක්ක මේකට ගිහිල්ලා තාත හදා කියන්නේ නාම විශේෂණයක්. එහෙනම් මෙතනදී දා කපලා මෙතන එකතු කරන්න වෙන්නේ නන් නෙමෙයි. නියන් එහෙනම් චනන් තාතන් පොමි චුවායෝ කිවනම් හරි. එහෙනම් මේක වැරදි. මේක වැරදි. චනන් තාතන් හානන් පොමි චුවායෝ කියන එක වැරදි. තාතන් පොමි. මොකක්ද එහෙම වුණා නම් උණුසුම් වසන්තයට කැමති. දැන් තියෙන එක ව්‍යාකරණ දෙක එහෙම ගන්න බෑ. මන්දල්දා අපි දන්නවා මේ වගේ තැනක වුණොත් මොකද්ද වෙන්නේ මේ වගේ තැනක වුණොත් මොකද්ද වෙන්නේ ලියල් අල්ලන්න ඉවත් වෙනවා එහෙනම් ඒක ගන්නත් බෑ චොනන් චාජෝ මන්දනන් කියන්න බෑ මන්දනන් අම්සිගි මොයෝ චාජෝ මන්දනන් අම්සිගි මොයෝ එහෙම ආවනම් හරි එහෙනම් ඒක ගන්නත් බෑ නිතරම හදන කෑම මොනවද ඒක ගන්නත් බෑ. හරි.
අපි ඊළඟ එකට යමු බලන්න. කකප්තා. අපි දන්නවා පියප් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නාම විශේෂණයක එයා ඌ බවට පරිවර්තන වෙනවා. ගන්න පුළුවන් දෙයක් නම් එකක් බෑ. එහෙනම් ඉතුරුන එක හරි. උත්තරය 4 මොකද්ද? තිත්තා. ඒකට නෙන්න එකතු කරා. චිගම් තෙන්නන් දැන් සවන් දෙන උමගන් සංගීතය නැත්නම් සින්දු මොනවද? කේපබියේ කේපොප් වෙන. හරි. එහෙනම් උත්තරේ 4. පළවෙනි එක තියෙන තේරුම චොනන් තාතත් හාන් හෝමිචෝයෝ කියවනම් හරි තාතත් හානන් කියලා දෙන්න නිසා වැරදි. ඒකේ අදහස මම උණුසුම් වසන්තයට කැමති. දෙවෙනි එක නිතරම හදන කෑම මොනවා? තුන්වෙනි එක දෙනවා චේල් කක්කා උන් කියලා එන්න ඕන. මේක වැරදි. වඩාත්ම ළඟ පාමසිය කොහෙද? අවසාන එක චිගම් තන්නන් මගන් කේ පාබිය. දැන් සවන් දෙන සංගීතය නැත්නම් සින්දු කේපොප් වෙනවා. හරි තේරුණාද? අපි යන්නේ නැහැ. බලන්න. ඊළඟට තියෙනවා මොකද්ද? මොකද්ද තියෙන ව්‍යාකරණය බලන්න. ඉස්සෙල්ලාම ක්‍රියා ටික බලමු. මෙතන මොකද්ද එකතු වෙන්නේ? අල්තායන්න ආයක තුන තා වුණොත් ඉප්තා. මේක හැදෙනවා. මේක කොහොමද වෙන්නේ? ඉප්තා. මොකක්ද අදහස මේකේ? අඳිනවා. මේක මොකද්ද? මෙතන හදා වෙන්න ඕනනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? හදා කියන්නේ කරනවා. මොනවද? මෙතන තියෙනවා කරන එක යා. කරනවා කියලා තියෙනවා. හරි. ඊළඟට මෙතෙන්ට දානවා. මොකද්ද? කිරිදා. කිරිදා කියන්නේ මොකද්ද අපේ? උතුරවනවා. අපේ යම් දේවල් උතුරවලා කරනවනේ. පොඩි වගේ දේවල් සුප් චිකේ වර්ග උතුරවනවා. මෙතන නැවතත් තියෙනවා මන්ද දා. අපි කලින් උඩ එකේ තිබුණා. එහෙනම් මන්ද දා වෙනවා හදනවා. අපි බලමු එකතු වෙලා තියෙන ව්‍යාකරණ. මේ ව්‍යාකරණ මතකද? මොකද්ද ව්‍යාකරණය? ලියල් නැත්නම් ඔල්චොල් ආල්දා මෙගුදා කියලා දෙන්න අරායෝ. හරි. මෙන්න මේ විදිහට. එහෙනම් කිසියම් ක්‍රියාවක් කරන්න දන්නවා කියලා. මේකේ විරුද්ධ වචනේ මොරදා මුල්ලාය. එහෙම තිබුණා. එහෙනම් කිසියම් ක්‍රියාවක් කරන්න දන්නවා කියන එක තමයි තියෙන්නේ. බලමු ගැළපෙන එක. හල් කිරීමක් තියෙනනම් එල් එකතු ගන්නවා. හල් කිරීමක් නැත්නම් මෙයා විතරක් එකතු ගන්නවා ලියල් කියන එක විතරක්. අපි ගිහින් බලමු. අපි දැන් ක්‍රියාපද ධාතුවේ අවසානයේ හල් කිරීම තියෙනවද නැද්ද කියලා බලමු. පළවෙනි එකේ ඉක්තා තියෙනවනේ. ඉබල්චොල් ආරායෝ. එහෙනම් හරිනේ. හරිනේ. ඉබල්චොල් ආරායෝ අඳින්න දන්නවා. චොනන් අන්බගල් ඉබල්චොල් ආරායෝ. මම කොරියානු සාම්ප්‍රදාය ගැන අඳින්න දන්නවා. මම කතා කරත් එහෙම කියනවා. බලමු. තොක්කුගල් කිරිදා. මෙතන හල් කිරීමක් තියෙනවද? නෑ. එහෙනම් එල්චොල් ආරායෝ කියන එක වෙනුවට මෙතෙන්ට ලියලා එන්න ඕන. මේකෙන්න බෑ. කිරිල්චොල් ආරායෝ. තොක්කු උතුරවන්න දන්නවා. ඒක හදන්න දන්නවා. උතුරවලානේ ඒක ගන්න අපි. එහෙනම් එතන එහෙම වෙනස් වෙනවා. මන්දල් දා කිව්වොත් මෙයා නැතුව තියෙන්න ඕන මෙහෙම. මන්දල් චුල් ආරායෝ. හදන්න දන්නවා. එහෙනම් මේකත් වැරදි, මේකත් වැරදි. යුන්නූරිරල් හාරල් චුල් ආරායෝ. හාරල් නෙමෙයි මෙතෙන්ට එන්න ඕන හල් චුල් ආරායෝ. මේක තියන්නම් වැරදි. එහෙනම් ඒකත් වැරදි. ඔන්න. එහෙනම් උත්තරය කීයද ගන්නෙ? පළවෙනි එක. හරි. අන ව්‍යාකරණ. අපි යන් ඊළඟට.
කියන වචන. පිල්දා කියන වචන දෙනවා. පිල්දා කියන එකේ තේරුම දන්නවද? පිල්දා මම මෙතන දා කරන්න. පිල්දා. සුවනල් පිල්දා අපි එහෙම ඉගෙන ගත්තේ නැද්ද? ප්‍රාර්ථනා කරනවා. හරි. ඊළඟ එකේ තියෙනවා ඉප්තා කියන එක. ඒක අතීත කාලෙට කියලා තියෙනවා. ඉප්තා කියන්නේ මොකද්ද? අඳිනවා. ඊළඟට තියෙනවා චිනෙදා. චාරරල් චිනෙදා. දැන් අදහස මොකද්ද? මෙතන නම් දෙනවා කියන අදහස. චාරරල් චිනෙදා කිව්වොත් දෙනවා. මෙතන දානවා. චිනෙදා. චාරරල් චිනෙදා දාණය දෙනවා. මෙතෙන්ට තරස්සෝ කියන්නේ මොකද්ද? තෙල් දාත. මේ තුත්තා කියන එක. මේ තුත්තා කියන එක මෙතන අල්තයන තුත්තා කියන්නේ මොකද්ද? මූලික ස්වරූපය. සවන් දෙනවා. එහෙනම් සවන් දුන්නා. අපි බලමු. අතීත කාලේ තියෙන්නේ සියල්ලම නිවැරදි. එකතු වෙච්ච විදිය අතීත කාලේ නිසා ඔක්කොම නිවැරදි. හැබැයි කලින් කියන වචනත් එක්ක ගලපන්න වෙනවා මෙතන. අපි යම් පළවෙනි එකට. හරාබොජිකේ. හරාබොජිකේ සියා තොක්තම පිරොස්ස. තොක්තම් කියන්නේ ආශිර්වාද. සියා කියන්නේ ආශිර්වාද. මොනවද කරන්නේ? පිල්දා කියන්නේ ප්‍රාර්ථනා කරනවා. ගැලපෙනවද? නෑ. තොක්තම තරස්සෝ කියවනම් පුළුවන් නේ. සියාගේ ආශිර්වාද ලැබුවා කියන්න, ඇහුවා කියන්න. එහෙම වුණා නම් පුළුවන්. එහෙනම් ඒක වැරදි. තොක්කු කියන්නේ අලුත් අවුරුද්දට කන කෑම. ඉබොස්සය ඇඳ. සොල්ලා ලචිමේ අලුත් අවුරුද්ද දවසේ උදේ තොක්කුකල් මොගස්සය. තොක්කු කෑවා. ගැලපෙනවද නෑනේ? ඉබොස්සය. මොගස්සය කොණන් ගැලපෙනවා. ඉබොස්සය කියන එක ගැලපෙනවද? නෑ. ඇඳ කියන්න බෑනේ. එහෙනම් ඒකත් ගැලපෙන්නේ නෑ. බලන්න පොරම් තරල් පෝගෝ. මේ පොරම් තල් එක බැලුවා මේ 6 වෙනිදා චූසොක් කොරියාවේ තිබුණා. 6 වෙනිදා ලංකාවේ පෝය තිබුණා. හඳ බැලුවා ඒගොල්ලෝ. පොරම් තරල් පෝගෝ සුවන තරොස් මොනවාද පුරහඳ බලලා ප්‍රාර්ථනා ඇහුවා. වැරදිනේ ප්‍රාර්ථනා මොනවද කරන්නේ? පිරොස්සය. ප්‍රාර්ථනා කළා. එහෙනම් ඒකත් වැරදි. එහෙනම් ඉතුරු එක හරියි. කජොග්ගලහගෝ කච්චි චාරරල් චිනෙස්සය. පවුලය සමග කච්චි එකට චාරරල් චිනෙස්සය. දාණය දුන්නා. හරිනේ? එහෙනම් උත්තරේ 4. අපි යන් අවසාන ප්‍රශ්න දෙකට. තාසෝ. මෙතන තියෙන තාසෝ උන්ජන් හල්චොල් මොල්ලාය. මේක ඉතුරු එක ආවා. හරි. මෙතන දෙනවා පෙවුරියගු. පෙවුරියගු. මෙතන දෙනවා පනි ෆාල්සු ඔප්සය. අපි බලමු. මොනවද තියෙන්නේ කියලා. අපි ගැලපෙන එක තියෙනවද බලමු. මෙතන උත්තර වලින්. තාසෝ කියන්නේ මොකද්ද? ආසෝ ඕසෝ හේසෝ. අදහස් මොනවද? අදහස් මොනවද? නිසා. තව එක. කිසියම් ක්‍රියාවක් කරලා කියලා ගන්න පුළුවන් නේ සමහරලාට. හරි. එහෙනම් බලමු. ගැලපෙන එක බලමු. පොසරල් තාසෝ හේසායේ චුල්ගන් හේ. බසයට නැගලා කර්මාන්තශාලාවට යනවා. වැඩට යනවා. මොනවද වැඩට යනවා. හරි වගේනේ. අපි බලමු. අපි දෙවෙනි එකට යමු. සුරල් මාෂෝෂෝ මොනවද කියන්නේ? මත්පැන් පානය කළා. උන්ජන් හල්චොල් මුල්ලායෝ. උන්ජන් හල්චොල් මුල්ලායෝ කියන්නේ මොකද්ද? රිය පදවන්න දන්නේ නැහැ. මත්පැන් පානය කරපු නිසා රිය පදවන්න දන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ නේද? එහෙනම් ඒක අයින් කරාපේ. ගැලපෙන්නේ නැහැ. ඊළඟට දෙනවා හංගුගෝරල් පෙවුරියගු සෙන්තෝයේ කසයෝ. කසයෝ කියන්නේ මොකද්ද? යන්න. පෙවුරියගු ඉගෙන ගැනීමට. සෙන්තෝයේ කසයෝ ආයතනට යන්න. ගැලපෙන්නේ නැහැ වගේ.
ඇයි මම තැනකට යනවා නම් කියනවා මම එතෙන්ට යන හේතුව පෙවුරියකු මම එනම් චොනන් අංගුගොරල් පෙවුරියකු සෙන්ටරේ ආයෝ මම කොරියානු භාෂාව ඉගෙන ගැනීමට කසයෝ කියන්න බෑ මම කිව්වොත් යන්න පුළුවන් කසයෝ වෙනුවට කයෝ කියලා මෙතෙන්ට ගැලපෙන්න නම් මොකද්ද පෙවුරියෝ මියොන් කියලා නම් ගැලපෙනවා ඉගෙන ගැනීමට නම් සෙන්ටරේ කසයෝ එහෙම ආවනම් ගැලපෙනවා පෙවුරියකු ඉගෙන ගැනීමට එහෙම ගන්න බෑ න එකත් වැරදි ඊළඟ දෙනවා පම්මුල් ගානේ එම්සික් මුරල් පනිප් හල්සු ඔප්සයෝ පනිප් හදා කියන්නේ මොනවද රැගෙන ඇතුල් වෙනවා මොනවද එම්සික් මුරල් කැම බීම ඇතුල් වීම කැම බීම රැගෙන ඇතුල් වීම මොකද කියන්නේ ඇතුල් වෙන්න බෑ මෙතන තියෙන්නේ මේ ව්‍යාකරණය මොකද්ද ලියලා නැත්තම් එහෙම ල් සෝ ඔප්තා කිසියම් ක්‍රියාවක් කරන්න බැහැ කියන එක. එහෙනම් කැම්බිම රැගෙන ඇතුල් වෙන්න බෑ. හරිනේ. අපි කෞතුකාගාරයට යනකොට කැම්බිම අරගෙන ඇතුල් වෙන්න පුළුවන්ද? දැන් බලන්න ප්‍රශ්නේ තියෙන්නේ මේකයි මේක. අපි මේකට ගෝ කියන එක දැම්මු. කොසරල් තගෝ හේසයි චුල්ගන් है. කොසරල් තගෝ හේසයි චුල්ගන් है. බසයට නැගලා කර්මාන් ශාලාවට වැට යනවා. ඒකත් ගැලපෙන දෙන්න ආව. එතෙන්ට තව එකක් එකතු වෙන්න පුළුවන් නිසා අපේ උත්තරය ගන්න වෙන්නේ මේක. පම්මුල් ගානේ එම්සික් මුරල් පනිප් හල්සොප්ස. එහෙනම් මේකත් අපේ වැරදි කියලා තීරණය කරනවා. පම්මුල් ගාන. කෞතුකාගාරයට කැම බීම රැගෙන ඇතුල් වීම කල නොහැකි. කරන්න බෑ. ඒක තමයි ගන්න වෙන්නේ. මෙතන තව ව්‍යාකරණයක් අපිට ගලපන්න පුළුවන් නිසා අපි ඒක ඇතහැරලා අර උත්තරේ දෙමු. කරනවාද ඒක? පාස්වර්ඩ් කියන එක නිසා කියන්නත් පුළුවන්. නැගලා කියන්නත් පුළුවන්. හැබැයි මේ උත්තරේ නිසා අපිට යා අතාරින්න වෙනවා. අපි මෙහා තමයි ගන්න වෙන්නේ. හරි. ඊළඟට යන්න. කොප් ඕමි වාමියොන් දෙයෝ. වාමියොන් දෙයෝ. ඒකේ තියෙන ව්‍යාකරණය මොකද්ද? ඕදා කියන එකට ඕදා කියන එකට මෙොන් දෙයෝ කියලා දෙනවා. කලාම හරි ප්‍රමාණවත් කියලා. එහෙනම් ඕදා කියන එකට හැම එක තුනක් මොකද්ද වෙන්නේ? ඕමියොන් කියන එකම තමයි වෙන්නේ. එහෙනම් මේක මේ අයින් වෙලා වුණෙන්න. ඕමියොන් දෙයෝ. එහෙම ආවනම් හරි. එහෙනම් මේක වැරදි. මේක තියෙන්නේ ජී මාසයෝ. ජී මාසයෝ. ජී මාසයෝ කියන්නේ මොකද්ද? එපා. මොනවද? කිසියම් ක්‍රියාවක් කරන්න එපා. එහෙනම් නප්පදා කියන්නේ මොකද්ද? විශේෂණයක්. එහෙනම් නප්පජි මාසයෝ කියන්නේ අපිට අමාරුයි. ආවිච්චි කරන්න බෑ. එහෙනම් ඒකත් වැරදි. ඊළඟට දෙනවා චොනන් නේනියෝනේ චෙජුදෝයේ කබස්සුම්නිදා. මෙතන තියෙනවා අතීත කාලේ කබස්සුම්නිදා ගිහිල්ලා බැලුවා. මෙතන තියෙනවා නේනියෝනේ ලබන අවුරුද්ද. ගැලපෙනවද? නෑ. මම ලබන අවුරුද්දේ චෙජුදෝයේ කබස්සුම්නිදා. චෙජුදූපතට ගිහිල්ලා බැලුවා ලබන අවුරුද්දේ. ගන්න පුළුවන්ද? බෑ. ඡායාසීනන් කේ ඩ්‍රාමාර ඡායා මහත්මිය කේ ඩ්‍රාමා කියන්නේ මොනවද? කොරියානු ටෙලි නාට්‍ය චාජු පෝනන් ගොත් කත්තායෝ නිතරම බලනවා වගේ. එහෙනම් ඒක ගන්න පුළුවන්. ඇයි? නන් කොත් කත්තායෝ වර්තමාන කාලයෙන් අපි අනුමාන කරනවා. එහෙනම් උත්තරේ නිවැරදි කීයද? 4.